එතකොට ඔන්න සෙන් කංජිය ඉර එහෙම නැත්නම් රේඛාවක් කියන අර්ථය දෙන කංජිය. එතකොට තනියෙන් කංජිය යෙදුනහම අපි ඔක සෙන් කියලා කියවනවා. එතකොට මේක අර ඔන්යොමිය තමයි කියවන්නේ. සෙන් කියන්නේ ඔන්යොමිය. ඔන්යොමියෙන් තමයි කංජිය කියන්නේ. මම කියන්නේ සාමාන්‍යයෙන් කංජියක් තනියෙන් තියෙනකොට අපි කියවන්නේ කුන්යොමිය. හැබැයි ඒක වෙනස් වෙන අවස්ථාවක් තියෙනවා. සාමාන්‍යයෙන් වෙන්නේ එහෙමයි. හැබැයි අර ව්‍යතිරේකී වෙනස් වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. හරි. එතකොට නනි නනි බන්සෙන් නනි නනි බන්සෙන් කියලා කියන්නේ අර වේදිකා ගණන් කරන විදිය නේ. පළවෙනි වේදිකාව දෙවෙනි වේදිකාව කියලා කියන්නේ. වේදිකා ගණන් කරන. ඊට පස්සේ මෙන් කංජිය ළමයි මේක අර මතු පිට එහෙම නැත්නම් මුහුණට කියන අර්ථය දෙන කංජිය මෙන් කංජිය. එතකොට මේකෙදි ඔන්යොමිය තියෙන්නේ මෙන් කියලා අපි කියනවා. එතකොට මේක සෙම් මෙන් සෙන් කංජිය. අර සියලුම කියන අර්ථය දෙන සෙන් කංජියත් එක්ක මෙන් කංජිය එකතුනවා අපි සෙම් මෙන් කියලා කියනවා. සෙම් මෙන් කියලා කියන්නේ සියලුම කියන අර්ථය දෙනවා නේ සෙම් මෙන්. ඊට පස්සේ නනි නනි හෝමෙන් නනි නනි හෝමෙන් කියලා කියන්නේ හෝමෙන් කියන අපි මොකක් හරි ප්‍රදේශයක් නේ. ඕසකා හෝමෙන් අර ඕසකා ප්‍රදේශය අන්නේ අර්ථය දෙනවා ළමයි. ඊට පස්සේ ගමෙන් කියලා කියනවා අපි තිරය ස්ක්‍රීන් එක අර තෙරේබිනෝ ගමෙන් පසකොන්නෝ ගමෙන් නේ ටීවී එකේ තිරය කම්පියුටර් එකේ තිරය කියන අර්ථය දෙනවා ගමෙන්. ඊට පස්සේ පූ කංජිය අර පුත්සු සාමාන්‍ය එහෙම නැත්නම් පොදු කියන අර්ථය දෙන කංජිය ළමයි. හරි. එතකොට මේකෙදි ඔන්යොමිය තියෙන්නේ ඔන්යොමිය ෆු. එතකොට මේ කංජියෙන් තියෙන වචන විදිහට ෆුත්සු කියන වචනේ දෙනවා. ෆුත්සු කියන්නේ සාමාන්‍ය කියන අර්ථයනේ ෆුත්සු දෙස් ෆුත්සු. ඊට පස්සේ තියෙනවා ළමයි කකු කංජිය. කකු අර එක් කියන අර්ථය හෝ සෑම කියන අර්ථය දෙන කංජිය. එක් කියන අර්ථයක් දෙනවා සෑම කියන අර්ථයක් දෙනවා නේ. එතකොට මෙතන ඒකේ වචන විදියට දිනවා කකු එකි. කකු කංජිය අර එකි කියන්නේ දුම්රිය ස්ථානය දුම්රිය පළනේ. එතකොට කකු එකි කියලා කියන්නේ සෑම දුම්රිය පළක්ම කියන අර්ථයනේ. සෑම ස්ටේෂන් එකම කකු එකි දේශ කියලා අහලා තියෙන. ඒ කියන්නේ හැම ස්ටේෂන් එකකම නවත්තන දුම්රිය කියන එක. අපි ලංකාවේ නම් මන්දගාමී දුම්රිය කියලා කියන්නේ හැම එකකම නවත්වනවා. කකුවේකි දෙන්ෂ කියලා කියනවා. හරි. ඊට පස්සේ යටින් තියෙනවා කකුජි. කකුජි කියලා කියන්නේ එක් පුද්ගලයෙක් කියන අර්ථය. එක් පුද්ගලයෙක්. එහෙම නැත්නම් එක් පුද්ගලයෙක් හෝ අදාළ කියන අර්ථයක් දෙනවා මෙන්න මේ කකුජි කියන එකේ. අදාළ කියන අර්ථයක් දෙනවා. අදාළ පුද්ගලයා කියනකොටත් කකුජි කියනවා. ඒ වගේම එක් පුද්ගලයෙක් කියන අර්ථය දෙනවා. ඊට පස්සේ කක්කොකු කියලා කියන්නේ ළමයි එක් රටවල් කියන අර්ථය. එක් රටවල් කක්කොකු. ඊට පස්සේ යටින් තියනවා සුගි කංජිය. සුගි ඊළඟ කියන අර්ථය දෙන කංජිය. ඊළඟ කියන අර්ථය දෙනවානේ. එතකොට මේ සුගි කංජිය ජී කියලා කියවෙනවා ඔන්යොමිය. සුගි හෝ එහෙම නැත්නම් ජී. එතකොට මෙතනදී තව කංජියක් එක්ක යෙදිලා තියෙන නිසා මේක මොකු කංජිය. මේ කංජිය මොකු කියලාත් කියන. එතකොට මොකුජි කියලා කියන්නේ අන්තර්ගතය. එහෙම නැත්නම් පටුන කියන්නේ පටුනටත් මොකුජි කියලා කියනවා ළම අන්තර්ගතය. එහෙම නැත්නම් අපි පොතක අර දේවල් අර පටුන කියලා ලියනකොටත් මොකුජි කියලා තමයි කියන්නේ. ඊට පස්සේ සුගි කියන්නේ ඊළඟ. ඊට පස්සේ මෙතන දින ජිකයි කියලා කියන්නේ ඊළඟ අවස්ථාව කියන එක නේ. නැත්නම් අපි ඊළඟ පාර කියලා කියන්නේ ඊළඟ පාර සරලවම කියන්නේ ඊළඟ පාර. ජිකයි. ඊට පස්සේ තියනවා ළමයි කයි කංජිය. කයි කංජිය අර සුව පහසු කියන අර්ථය දෙන කංජිය. සුව පහසුව කියන අර්ථය දෙන කංජිය තමයි කයි කංජිය. කොට මේකෙදි කයි සොකු කියලා තියෙනවා. කයි සොකු කියලා කියන්නේ වේගවත්. හරි. වේගවත් කියන අර්ථය දෙනවා. ඊට පස්සේ යටින් තියනවා ළමයි 6යි කංජිය. වේගය කියන අර්ථය දෙන කංජියනේ 6යි. වේගවත් වේගය කියන වේගයෙන් කියන අර්ථය දෙන කංජිය. එතකොට මේක සොකු කියලාත් කියවෙනවා. 6යි එහෙම නැත්නම් සොකු. ඒතර 6යි කියලා ලියනකොට අපි කංජිය ලියලා ඊ අක්ෂරය හිරංගන වලින් ලියන්න. අපි දන්නවා ඊ විශේෂණ නා විශේෂණ වලදී කංජි වලින් ලියනකොට අනිවාර්යෙන් ඊ සහ නා වෙනම හිරංගන වලින් ලියනවානේ. මේක 6යි. එතකොට ඊට උඩින් තියෙන බණ
කෝසොකු දෝරෝ. කෝසොකු දෝරෝ කියලා කියන්නේ ළමයි අර හයිවේ එකට මොකද්ද හයිවේ එක අපි සිංහලෙන් කියන්නේ අධිවේගී මාර්ගය. අධිවේගී මාර්ගවලට කෝසොකු දෝරෝ කියලා කියනවා. හරි. ඊට පස්සේ සොකුදෝ. සොකුදෝ කියලා කියන්නේ ළමයි වේගය. මොකක් හරි දෙක අර වේගය කියලා කියනකොට සොකුදෝ කියලා කියනවා. හරි. ඊට පස්සේ තියෙනවා අර අතීත නැත්නම් ඉක්මවනවා කියන අර්ථය දෙන kanjiය. කා එහෙම නැත්නම් සුගිරු කියන අර්ථය දෙන kanjiය. අතීත පහු කියන අර්ථය එහෙම නැත්නම් ඉක්මවා යනවා ඕනෑවට වඩා කියන අර්ථය දෙන kanjiය. සුගිරු කියලා කියවෙනවා අපි කුන්යොමිය. ඒ වගේම මේක කා කියලාත් කියවෙනවා. හරි. එතකොට සූකා shimasu කියලා කියන්නේ මොකක් හරි දෙයක් අර පහු කරනවා කියන අර්ථය. පහු කරනවා සූකාසුරු. ඊට පස්සේ යටින් තියෙනවා සුගිරු කියලා කියන්නේ සුගිමස් නනියෝ සුගිමස් ඒකත් පහු කරනවා කියන අර්ථය තමයි දෙන්නේ. ඒ වගේම අර වඩා වැඩි වෙනවා කියන අර්ථයක් දෙනවා. වඩා වැඩි කියන අර්ථයක් දෙනවා. හරි. මොන හරි අර ලිමිට් එකක් පනිනවා කියන අර්ථය දෙනවා සුගිරු. ඊට පස්සේ කකෝ කියන්නේ අතීතය. හරි. අතීතය කියන අර්ථය දෙන්නේ කකෝ. ඊට පස්සේ තියෙනවා ළමයි තෙත්සු kanjiය. තෙත්සු කියලා කියන්නේ යකඩ කියන අර්ථය දෙන kanjiය. යකඩ. එතකොට මේකෙදිත් යටින් තියෙනවා බලන්න චිකා තෙත්සු. චිකා තෙත්සු කියලා කියන්නේ ළමයි අර උමං දුම්රිය නේ. චිකා තෙත්සු උමං දුම්රිය. ඊට පස්සේ යටින් තියෙනවා තෙත්සු කියලා කියන්නේ යකඩ. ඊට පස්සේ තෙත්සු දෝ කියලා කියන්නේ රේල් පාරට. රේල් පාරට තෙත්සු දෝ කියලා කියනවා නේ. යකඩ වලින් හදලා තියෙන්නේ. දෝ කියන්නේ මේ පාර කියන අර්ථය. මේ යකඩ වලින් හදපු පාර රේල් පාර. හරි. ඒකෙත් අපි ප්‍රශ්න ටික කරමු නේද? අංජනස පළවෙනි එක කියවනවද? ෆුත්සූ දේන්ෂා. ෆුත්සූ දේන්ෂා කියන්නේ මොකද්ද ළම? සාමාන්‍ය දුම්රිය. සාමාන්‍ය දුම්රිය. සාමාන්‍ය දුම්රියක් කියලා කියන්නේ කකුවේ කිනි තොමරු දේන්ෂානේ. හැම ස්ටේෂන් එකකම නවත්තන දුම්රියට තමයි අපි ෆුත්සූ දේන්ෂා එහෙම නැත්නම් සාමාන්‍ය දුම්රියක් කියලා කියන්නේ නේ. එතකොට B එක විදිහට දීලා තියෙනවා හේජිත්සුනි උන්තෙන්සුරු කියලා. ඒ කියන්නේ සතියේ දවස්වල මේ පදවන දුම්රිය කියලා. එහෙම අර්ථයක් නැහැ. හරි. මේ ෆුත්සූ දේන්ෂා කියන්නේ හැම ස්ටේෂන් එකකම නවත්තන දුම්රියට. තොක්කියු දේන්ෂා, පුත්සූ දේන්ෂා එහෙම තියෙනවනේ. එතකොට පුත්සූ කියන්නේ හැම ස්ටේෂන් එකෙම නවත්තන. තොක්කියු කියලා කියන්නේ අර විශේෂිත ස්ටේෂන් වල විතරක් අර නවත්තන දුම්රියනේ. ඊට පස්සේ කියුකෝ කියලාත් කියනවා. කියුකෝ, තොක්කියු, රැපිඩ් සහ මේ රැපිඩ් ට්‍රේන් එක. ඒකත් අර ලොකු වෙනසක් නැහැ. තොක්කියු සහ කියුකෝ වල කියුකෝ එක ගොඩක් වේගවත්. තොක්කියු අර සමහර නවත්තන ස්ටේෂන් ප්‍රමාණය අඩුයි විශේෂිත ඒවල විතරක් නේ. ඊට පස්සේ සම්බන නිබං ජයනිසා යොරිෂි දෙස්කා 電車が、特急する、通過する。通過する。通過する、その駅に止まらないこと。සූකාසුරු කියන්නේ පහු කරගෙන යනවා කියන එකනේ. එතකොට තොමාරා නයි කියන එකනේ. පහු කරන් යනවා නතර කරන්නේ නැතුව ඒක පහු කරගෙන යනවා. එතකොට සූකාසුරු කියන්නේ තොමාරා නයි. සම්බන් ජයමහා සංයෝජී දෙස්කා සෙම්පත්සු කියලා කියන්නේ සෙන් කියන්නේ මේ සෙන් වල මේ kanjiය සකි kanjiය කලින් කියන අර්ථය දෙන kanjiය පත්සු කියලා කියන්නේ පිටත් වෙනවා කියන අර්ථය දෙන kanjiය සෙම්පත්සු. එතකොට කලින් පිටත් වෙනවා කියන අර්ථය දෙන්නේ. එතකොට මොකද්ද ගැලපෙන්නේ ළමයි? සකිනි දේරුද සකුද? දේරුනේ ගැලපෙන්නේ.
දෙරු නේද? ඇහෙනව නේද? ජය මහතා. එනවද දැන්? හරි. එතකොට එතන සකිනි දෙරු කියන අර්ථය දෙන්නේ. හරි සකිනි දෙරු කොතෝ. ඊට පස්සේ යොම්බා. යොම්බන් අංජනසා ඔනේගායිෂිමස්. ඔන්න මොකක්ද මේකට කිව්වේ? මොකුජි. මොකුජියෝ මිරුනේ හොන්න මොකුජියෝ මිරු. ඒ කියන්නේ පොතේ පටුන බලනවා කියන එකනේ නැත්නම් අන්තර්ගතය කන්ටෙන්ට් එක බලනවා කියන අර්ථය. ඊට පස්සේ ගොබම්මෝ ඔනේගායිෂිමස් අංජනසා. සෙකයි. ආ ගොබා. නෝතෝ පසකොන්න නෝතෝ පසකොන්න. නොතෝ පසකොන්නෝ. පසකොන්නගේ තිරේ. තිරය මොකද්ද? ජෙම්මෙන්ද ගමෙන්ද? ගමේ. ගමෙන්. ඒද බීද? ඒවත් අහනවද? බී. බී එතකොට නෝත පසකොන් කියලා කියන්නේ මේ පෑඩ් එක මොකද්ද? අපි කියන දෙකට කියන්නේ නම කම්පියුටර් එක නෙමෙයි. අද වචනේ එන්නේ නැහැ. නෝට් පෑඩ් එකනේ. iPad එක කියලා කියන්නේ අපි අර මේ පොඩි මේ එක මොකක් හරි ඒකට වචනයක් තියෙනවා නේද? අපි සිංහලෙන් කියන මතක නැහැ. මේ ඒකට තමයි නෝතෝ පසකොන් කියලා කියන්නේ. හරි. ඒකේ ගමෙන් ඕකිකු නයි. තිරය ලොකු නැහැ. තිරය ලොකු නැති අර කුඩා මේකනේ. සුගි රොකුබාන් ජයනිසන් යොරිෂී දෙස්ක. はい、先生。世界、から人が決まる 人 අත්සුමාරු. が、集まる。 හිතෝග අත්සුමාරු. 英番 ඉචිබන් නේ ඒනේ ඒවා. කකු කොකු කරානේ. ඒ කියන්නේ සෑම සෝරි කකු කියලා නෙමෙයි එතනදී උච්චාරණය කරන්නේ කක් කියලා. කක්කොකු කරා හිතෝග අත්සුමාරු. ඒ කියන්නේ ලෝකයේ සෑම රටකින්ම පුද්ගලයන් එකතු වෙනවා කියන එකනේ. පුද්ගලයෝ එකතු වෙනවා. රැස් වෙනවා කියලා ගන්න පුළුවන්. අත්සුමේරු කියන එක අත්සුමාරු කියන එක රැස් වෙනවා කියන අර්ථයක් තියෙනවා. ඊට පස්සේ නනාබං අංජනසං යොෂී දෙස්ක. ඒක නම් කියන්න බැරි වේද? ඇයි ඒ? ඒ කන්ජින මතක නෑ. තකයි කෝසොකු දෝරෝනේ මේ කෝසොකු බලන්න ඉහළ වේගය කියන අර්ථය දෙනවා. අපි අධි වේගය කියන්නේ අධි ඉහළ මේ කංජිය තකයි කංජියනේ ඉහළ අධි කියන අර්ථය දෙන කංජිය. එතකොට මේක සොකු කංජිය වේගය කියන අර්ථය. එතකොට කෝසොකු කියන්නේ අධි වේගයනේ. එතකොට අධිවේගී දෝරෝ කියලා කියන්නේ මාර්ගය කියන එක. පාර මාර්ගය කියන අර්ථයනේ දෝරෝ දෙන්නේ. එතකොට කෝසොකු දෝරොනෝ රියෝකින්ෝ හරව්. අධිවේගී මාර්ගයේ ගාස්තුව ගෙවනවා කියන එක. කෝසොකු දෝරොන රියෝකින්ෝ හරව්. පැහැදිලි නේද ළමයි? ඒ වගේ අර අර්ථයෙන් මතක තියාගන්න ඒ වගේ දිග kanji කෝසොකු කියන එක අර kanjiය දැක්කහම තේරෙනවා මේක ඉහළ වේගයක් කියන අර්ථය දෙනවා. ඉහළ වේගය. ඒ කියන්නේ අධිවේගී මාර්ගය කියලා මතක තියාගන්න. හරි? ඒ වගේ චුට්ටක් අමාරු ඒවා එන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක නිසා ඒ වචන චුට්ටක් පාඩම් කරගන්න හොඳට. හරි? ඊට පස්සේ හචිබන්. හචිබන් ජයිනිසන් යොෂී දෙස්කා. はい、先生。彼は足が、速い。 හයයි. දෙකම හයයි. මොන හයයිද? B 番。 B නේ. එතකොට B බං. එතකොට හයයි කියන එක ළමයි මේකත් හයයි කියලා කියවන්නේ. මේක මේ වේලාසන කියන අර්ථය. වේලාසන කියන හයයි. අපි වේලාසනින් කියනකොටත් හයයි කියලානේ කියන්නේ. මේක වේගවත් කියන හයයි එක. එතකොට මෙතන කරේව අශිග හයයි. ඒ කියන්නේ යා අර හයියෙන් ඇවිදිනවා කියන අර්ථයක් තියෙන. යා හයියෙන් ඇවිදිනවා. අශිග හයයි කියන්නේ යා අර හයියෙන් ඇවිදිනවා කියන අර්ථය. හරි. ඊට පස්සේ ඊළඟ එකේ තියෙන්නේ නිවැරදි කියවීම තෝරන්න. kanjiye නිවැරදි කියවීම. මේක මොකද්ද ළමයි? අයිසොකු.
තිකතෙත්සු චිකාතෙත්සුනි නොරිකායේ මෂෝ කියන එකනේ චිකාතෙත්සු. චිකාතෙත්සු එකට මාරු වෙනවා. නොරිකායේ මස් දුම්රියකින් දුම්රියකට එහෙම නැත්නම් ෆ්ලයිට් එකකින් ෆ්ලයිට් එකකට මාරු වෙනවට අපි නොරිකායේ මස් කියලා කියනවා. ඊට පස්සේ 10 වෙනි එක අංජනසා その駅はもう過ぎました。 සොනෝ එකිවා මෝ සුගිමාස්තා ඒ ස්ටේෂන් එක පහු කරගෙන ගියා. මොකද ඒ එකද දෙකද අංජනසා? いや、一番、 ඉචිබන් නේ සුගිමස්. සු නෙමේ සුගි. හරි සුගිමාස්තා. සුගි කියලා කියන්නේ. උච්චාරණය කරන්නේ සු නෙමේ. හරි. නනි සුගිරු කිව්වහම මේක අර ඕනකට වඩා ඉක්මවා යනවා කියන අර්ථය මේකේ දෙන්නේ සුගිරු නනි සුගිරු මේ සුගිමස් පහු කරගෙන යනවා කියන අර්ථය. හරි. ඊට පස්සේ ජු ඉචිබන් මොනේ ගායිෂිමා 過去のことが考えない。 කකුණ පොතෝග කංගය නයි එකනේ කකු අතීතයේ දේවල් කල්පනා කරන්නේ නැහැ අතීතය ගැන කල්පනා කරන්නේ නැහැ කියන අර්ථය. ජූ නිබං ජයමහසා යොරෂී දෙස්කා අගාරි හෝමෙන් කියලා කියන්නේ කියන්නේ අර ඉහළට අර ආපස්සට එන එක නෙමෙයි අගාරි හෝමෙන් කියන්නේ අර පිටත් වෙන දුම්රිය සහ මේ අර ආපසු එන දුම්රිය කියන අර්ථයේ තියෙන එක අර පිටත් වෙන යන දුම්රිය කියන අර්ථයේ තියෙන කසගොමෙන්නස අගාරි අර එතකොට හෝමෙන් කියන එකනේ හෝමෙන් එතන අර අගාරි කෑල්ල කන්ජි කියවීමට අදාළ වෙන්නේ මේ කොටස අපි ඉගෙන ගත්තේ මේකනේ. එතකොට නිවැරදි කියවීම වෙන්නේ හෝමෙන් දෙන්ෂගා මයිරිමස්. දෙන්ෂගා මයිරිමස් කියන්නේ දුම්රියක් පැමිණෙනවා කියන එකනේ. එතකොට දැන් අපි හිතමු ප්‍රධාන ස්ටේෂන් එක තියෙන්නේ ළමයි. ප්‍රධාන ස්ටේෂන් එක දැන් ඕසකා වලට එන එක අගාරි, ඕසකා වලින් යන එක සගාරි කියලා කියනවා. මට මතක විදියට එහෙම ඒක චුට්ටක් මට පැටලුණාද කියන්න හරියටම දන්නේ නැහැ. මට මතක විදියට එහෙම හරි අගාරි හෝමෙන් කුදාරි හෝමෙන් කියලා කියනවා ළමයි. ඊට පස්සේ ජූ සම්බන් අංජන සංයෝෂී දෙස්කා 快速はこの駅には止まりません。 කයිසොකු කීවෙනි එකද? 気になることに一番 කයිසොකු 快速一番 ඉචිබන් නේ. එතකොට මම මගේ පුතේ මේ ප්‍රශ්න ටික ළමයි අපේ පොත් තියන අය පොතෙන් කරන්න. ඒක ගොඩක් මේ හොඳයි. මොකද පොතේ උත්තර 4ක්ම දීලා තියෙනවානේ. අපේ විභාගයටත් එන්නේ උත්තර 4ක් දීලා නිසා අර 4කින් ප්‍රැක්ටිස් කරන එක ගොඩක් හොඳයි. මේකේ අර 2යිනේ තියෙන්නේ. මේකට වඩා ගොඩක් අර විභාගයට සමාන මේ විදිහට තියෙනවා අපේ අලුත් පොතේ. ඒ ටික ප්‍රැක්ටිස් කරන එක ගොඩක් හොඳයි. හරි. ඒකේ ඊළඟ එකෙත් උත්තරේ කියවන්න ළමයි. 画面消えるの කොනෝ එකිදෙවා タバコは全面禁止です。 දෙම්මෙන් කිසිදෙස් නිබන්නේ. එතකොට මේ ස්ටේෂන් එකේ මේ සෑම ස්ථානයක්ම හැම ස්ථානයක්ම දුම්පානය කරන්න තහනම්. දැන් සාමාන්‍ය ස්ටේෂන් වල වෙනම දුම්පානය කරන්න තැන් තියෙනවානේ මෙතන පුළුවන් කියලා මේ ස්ටේෂන් එකේ හැම තැනම තහනම්. කොහෙවත් දුම්පානය කරන්න බැහැ කියන අර්ථය නේ. ඊට පස්සේ ජූගොබන් 次は東京。東京です。一番。 ඉචිබන් නේ සුගිවා ටෝකියෝ දෙස් කියලා කියනවානේ. අර දුම්රිය announcement එක තියෙන ළමයි සුගිවා ටෝකියෝ දෙස්. හරි ඒක ඔය දීලා තියෙන්නේ හැ. එතකොට 16 ජූරොකුබන් 普通の切符と特急券を買う。 පුත්සුනෝ කිප්පුතෝ තොක්කියු කෙන්ෝ කව්. පුත්සුනෝ කිප්පු සාමාන්‍ය ටිකට් එකක් සහ තොක්කියු අර විශේෂ ටිකට් එකක් ගන්නවා කියන එක. තොක්කියු කෙන් කියලා කියන්නේ අර
විශේෂිත කියන අර්ථය දෙනවා. තොක්කියු කියන එකක් මිලදී ගන්නවා. පුත්සු කියන්නේ අංක 2 දෙවෙනි කන්ජියනේ. නිබා. හයි ළමයි. එහෙනම් අපි කන්ජි ටික අදට මෙතනින් නතර කරමු. එහෙමනම් අපි අදට කන්ජි ග්‍රැමර් එකයි විතරක් කරමු. ඊළඟ දවසේ කොතොබක් කරමු. නැත්නම් ගොඩක් වෙලා යනවනේ කට්ටිය හයාබන් කට්ටියත් ඇති. ඒක නිසා එහෙනම් අදට අපි ක්ලාස් එක මෙතනින් නතර කරනවා. මේ ටික හොඳට පාඩම් කරන්න. කන්ජි වලත් තව කොටස් දෙකක් කරාම මම රෙකෝඩින් එක ඕෆ් කරලා ඉන්න.